ඔන්න මම ඔයාලට පොරොත්තු වෙන විදිහටම 2020 ඕල් කාර්ය ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි භාග විභාග ප්‍රශ්නය කොහොමද සරලව විද්‍යාත්මක විශ්වාසයෙන් පියවරෙන් පියවර විසඳන්නේ කියලා ඇහෙනවා. හරි. එහෙනම් අපි වැඩි කතාවක් නැතුවම අපේ භාග විභාග ප්‍රශ්නයට යමු. අපි මුලින්ම මේ ප්‍රශ්නෙට උන පසුබිම සකසගෙන ඉමු. මේ ප්‍රශ්නයේදී කියන්නේ ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක් තියෙනවලු. ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක් තියෙනවලු. මේකේ ධාරිතාව ලීටර් 5යිලු. මෙන්න මේ ධාරිතාව ලීටර් 5ක් වන භාජනය සම්පූර්ණයෙන්ම පැණි වලින් පුරවලා තියෙනවලු. පැණි වලින් පුරවලා තියෙනවලු. ඊට පස්සේ මේ පැණි ප්‍රමාණයෙන් 10න් 3ක් යාලා අරගෙන තියෙනවලු සංග්‍රහ කරන්න. එහෙනම් අපි පළවෙනි කොටසෙන් අහනවා 2020 භාග විභාග ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් යාලා අපෙන් අහනවා සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැමිණීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා. සංග්‍රහ කිරීමෙන් පසු සංග්‍රහ කරේ 10න් 3යි. හරියටම මේ භාජනයේ කොටස් 10කට මේ භාජන පැමිණීම ප්‍රමාණය කොටස් 10කට බෙදලා ඒකෙන් කොටස් 3ක් ගත්තොත් එයාලා සංග්‍රහ කරන්න නම් තියෙන්නේ. එහෙනම් කොටස් ඔක්කොම කීයද? 10න් 10යි. ඒ කියන්නේ 10 බෙදීම 10 එකයි. මේ එකකින් අපි අඩු කරනවා සංග්‍රහ කරන්න ගත්ත භාගය 10න් 3. මෙන්න මේක අඩු කරපුවම මෙන්න මේකෙන් එන භාගයේ දෙන්නේ එන උත්තරය තමයි අපේ මේ පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ. හරි කොහොමද මේක අඩු කරන්නේ? අපිට පුළුවන් මේ පූර්ණ සංඛ්‍යාවට එකක් දාලා මේකත් භාගයක් කරගන්න. කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේකේ පිළිතුරට. හරි. එතකොට අපි කොහොමද මේක අඩු කරන්නේ? මේ තියෙන භාග අඩු කිරීම. භාග අඩු කරද්දී පළවෙනි නීතියක් තියෙනවා. මේකේ හරයන් දෙක සමාන වෙන්න ඕනේ. මේ භාගයේ තියෙන හරය 10. අපි මේ භාග ගැන කතා කරත් මේ භාගයේ තියෙන 1. එහෙනම් අපි මේ 1 10 කරගන්න හරය සමාන කරගන්න අපි 10 කරගත්තොත් ලේසියකට. එතකොට අපි මේක වැඩි කරනවා 10. එහෙනම් අපි හරයට කරන දේම ලවයට කරන්න ඕනේ. එහෙනම් අපි මේ ලවයත් 10න් වැඩි කරගන්න ඕනේ. එතකොට අපිට එනවා හරය එනවා 10යි උඩ ලවයෙන් එනවා 10 අඩු කිරීම 3 සමාන වෙනවා 10න් 7යි. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ 10න් 7යි. ඒ කියන්නේ සංග්‍රහ කිරීමෙන් පස්සේ මේ භාජනයේ ඉතිරි වෙලා තියෙනවා කොටස් 10කින් කොටස් 7ක් ඉතිරි වෙලා තියෙනවා. හරි අපි එහෙනම් බලමු අපේ ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් යාලා මොකක්ද අපෙන් අහන්නේ කියලා. එහන්නේ භාජනයේ ඉතිරිපත වූ පැරබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයට වක් කරන ලදී. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ 10න් 7යි. මෙන්න මේ 10න් 7න් 7න් 5ක් 10න් 7න් 5ක් කියලා බෝතලයකට වක් කරන තියෙනවලු. එහෙනම් අපෙන් අහනවා මේ ඉතිරි වෙලා තිබ්බ පැරබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයට වක් කරාට පස්සේ භාජනයේ කොච්චරක් පැරබීම ඉතිරි වෙලා තියෙනවද කියලා භාගයක් ඇසුරේ කියන්නේ කියලා. හරි අපි කොහොමද කරන්නේ? අපි ඉස්සරවම හොයමු මේ බෝතලෙට වක් කරපු ප්‍රමාණය කීයද කියලා. ඉතින් වෙලා තිබ්බ 10න් 7යි. අන්නේ 10න් 7න් තමයි එයාලා 7න් 5ක් බෝතලෙට වක් කරලා තියෙන්නේ. එතකොට මුළු භාජනයම ගත්තොත් මුළු භාජනයම හරියටම 10න් 5ක් තමයි එයාලා මෙන්න මේ වගේ බෝතලයකට එකතු කරලා තියෙන්නේ. නේ? එහෙනම් බලමු අපි දන්නවා එහෙනම් 10න් 5ක් බෝතලෙට වක් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? 10න් 3ක් සංග්‍රහ කරන්න ගත්තා. මේ දෙකටම ගිය කොටස් මුළු භාගය එකතු කීයද? 10. අපි අන්නේ මුළු එකතුව 10න් 5යි 10න් 3යි කියන එකතුව අඩු කරමු එකෙන්. ඒ කියන්නේ අපි එකෙන් අඩු කරන කොටස් 10න් 10න් ඒ කියන්නේ 1යි එකෙන් අඩු කරනවා සංග්‍රහ කරන්න ගත්ත කොටස් වල භාග එකතුවයි ඒ වගේම බෝතලයට වක් කරපු ප්‍රමාණය එකතුවයි. කොටස් භාග එකතුවයි. මේකෙන් අපිට එනවා අපි කොච්චරක් මේ දෙකට පැය කරාට පස්සේ කොච්චර ප්‍රමාණයක් මුල් භාජනයේ ධාරිතාවෙම ඉතිරි වෙලා තියෙනවද කියලා. අපි කොහොමද මේක කරන්නේ? අපි මුලින්ම මේ භාග දෙක එකතු කරගෙන ඉන්න ඕනේ. මේ එකතු කිරීමෙන් අපිට එනවා මේකේ හරයන් සමානයි. කෙලින්ම අපිට එනවා 10න් 8ක්. නේ? එතකොට අපි 1 ඍණ 10න් 8 කියලා එන්නේ. අපි කොහොමද එතකොට දැන් තියෙන්නේ ආයේ භාග අඩු කිරීම. මේකේ හරය සමාන කරගන්න ඕනේ අපි කලින් කිව්වා වගේම. එතකොට මොකද වෙන්නේ? අපිට එනවා හරය සමානයි 10 කියලා. උඩ අපිට එනවා මේක 10න් වැඩි කරමු 10යි 10 ඍණ 8 ඒ කියන්නේ 10න් 2ක් කියලා එනවා ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. අපි මේක සරල තවදුරටත් සරල කරොත්
අපිට එනවා පහෙන් එකක් කියලා. එහෙනම් බෝතලෙට වක් කරාට පස්සේ ඉතිරිලා තියෙන පැන් ප්‍රමාණය එන්නේ හරියටම මේ භාජනයේ පහෙන් එකක ප්‍රමාණයක් තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. හරි. බලමු තුන්වෙනි කොටසෙන් එයාලා මොකක්ද අපෙන් අහන්නේ කියලා. තුන්වෙනි කොටසෙන් එයාලා අහලා තියෙන්නේ අපෙන් දැන් එම භාජනයේ අඩංගු වෙන පැමිණීම ප්‍රමාණය. ඒකෙන් දැන් කොච්චරද ඉතිරි වෙලා තිබ්බේ? හරියටම භාජනයේ පහෙන් එකක්. අන්නේ පැමිණීම ප්‍රමාණය හරියටම භාජනයේ ගාල්තාවෙන් හරිය අඩක් වෙන තේ තවත් පැමිණීම එකතු කරාලු. හරිය අඩක් වෙලා කියන්නේ හරියටම මේ භාජනයේ භාගයක් වෙන තේ. භාගයක් වෙන තේ පැමිණීම එකතු කරාලු. පැමිණීම එකතු කරා නම් මේ එකතු කරපු පැමිණීම ප්‍රමාණය අපෙන් අහලා ලීටර වලින් දක්වන්න කියලා. අපි කොහොමද කරන්නේ? දැන් අන්තිමට දෙන්නේ හරියට භාජනයේ කඩක්. ඒ කියන්නේ භාගයක්. ඉස්සෙල්ලා දෙන්නේ පහෙන් එකක්. එහෙනම් මෙන්න මේ දෙකේ වෙනසින් එනවා අපි කොච්චර පැමිණීම එකතු කරාද කියලා. හරි. බලමු මොකද දැන් කරන්නේ? මේ භාග අට කිරීම. භාග අට කරද්දී අර නීතියමයි හරයන් සමාන වෙන්න ඕනේ. මේ දෙකම 10 කරගත්තොත් ලේසියි. මේක 10 කරගන්න මේ භාග පහෙන් වැඩි කරන්න ඕනේ. හරියටම කරන දේ වෙලා වැඩක් කරන්න ඕනේ. එහෙනම් මේකත් පහෙන් වැඩි කරන්න ඕනේ. මේක 10 කරගෙන අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ. හරියට දෙකෙන් වැඩි කරන්න ලාභයක් දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට හරිය එනවා 10යි උඩ එනවා 5 ලාභ එනවා 5 දින 2 කියලා. ඒ කියන්නේ 10න් 3 හරියටම මේ භාජනයේ 10න් 3ක් තමයි පැනවීම එකතු කරලා තියෙන්නේ. හැබැයි මේක නෙමේ උත්තරේ. එයාලා අපෙන් අහන්නේ ලීටර වලින් දක්වන්න කියලා. හරි අපි කොහොමද මේක ලීටර වලින් දක්වන්නේ? අපි දන්නවා මුළු භාජනයේම ධාරිතාව ලීටර් 5යි කියලා. මුළු භාජනයේම ධාරිතාව ලීටර් 5යි නම් එක කොටසක ධාරිතාව අපි කොහොමද හොයන්නේ? මේ ලීටර් 5 බෙදනවා 10යි. එතකොට එනවා අපිට එක කොටසක. හැබැයි අපෙන් අහන්නේ යාලා කොච්චර පැමිණීම ප්‍රමාණයක් එකතු කරාද කියලා. එතකොට අපි දන්නවා එකතු කරේ හරියටම කොටස් 3ක් 10න් 3ක්. එහෙනම් අපි මේක 3ෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා අපි එකතු කරපු පැමිණීම ප්‍රමාණය කීයදන්නේ? 0.5 කියලා අපි මික්සර් කරුවට පස්සේ නම් උත්තරේ එහෙනම් ලීටර් 1.5ක් තමයි භාජනයේ ධාරිතාව හරි 8ක් වෙනතේ පැමිණීම එකතු කරලා තියෙන්නේ. එක් හරියටම ලීටර් 1.5. එහෙනම් යාළුවනේ ඔන්න අපි 2025 ප්‍රශ්නයක් හරසාලා විධිමත් පියවරෙන් පියවර විසඳුවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකට වෙන්න අපි බලමු ඊළඟ වීඩියෝෙන් 2021 කොහොමද භාග ප්‍රශ්නේ මොකක්ද භාග ප්‍රශ්නේ සහ අපි කොහොමද ඒක විසඳන්නේ කියලා. හරි එහෙනම් තවත් යාළුවෙකුට බලන්න මේක අපේ වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා ඔයාලට.